අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ confirmation bias කියන එක සම්බන්ධයෙන්. මේ ඇයි cognitive biases මෙච්චර වැදගත්? මේ cognitive bias එකක් කියන දේ අපි හිතලා කරන දෙයක් නෙමෙයි. මිනිස් මනස ඇත්තටම හරි කම්මැලි. ඒක හැමතිස්සෙම උත්සාහ කරන්නේ ෂෝට්කට් එකක් හොයන්න ඕනම දෙයකට. කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරනවා, හෝ කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරනවා. එතකොට එයා හැමතිස්සෙම මනසෙන් මෙයා තමයි හොඳම කෙනා කියලා නිගමනයකට එන්න පොඩි පොඩි තොරතුරු එකතු කරගන්න. අයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. අපි නැවත සම්බන්ධ වෙනවා cognitive biases සම්බන්ධයෙන් ඒ වීඩියෝ සීරීස් එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ confirmation bias කියන එක සම්බන්ධයෙන්. මොකද්ද මේ confirmation bias කියන්නේ? ඊට කලින් ඇත්තටම මම කියන්න ඕනේ මේ ඇයි cognitive biases මෙච්චර වැදගත්? cognitive biases සම්බන්ධයෙන් තේරුම් ගැනීම වැදගත් වෙන ප්‍රධානම හේතුව තමයි මේ cognitive bias එකක් කියන දේ අපි හිතලා කරන දෙයක් නෙමෙයි. අපේ මනස, ඒ කියන්නේ මිනිස් මනස ඇත්තටම හරි කම්මැලි. ඒක හැමතිස්සෙම උත්සාහ කරන්නේ ෂෝට්කට් එකක් හොයන්න ඕනම දෙයකට. ඒක නිසා මේ cognitive biases සම්බන්ධයෙන් තේරුම් ගැනීම වැදගත් වෙන්නේ මේ අපි හිතන්නේ නැතුව ඒ කරන ඒ කියන්නේ අපේ මනසේ වෙන ක්‍රියාකාරීත්වය නිසා අපි ගන්න තීරණ වලට ඒක බලපානවා. එතකොට දැන් අපිට මේ cognitive biases සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස දැනුවත් වුණාම අපිට තීරණයක් ගන්න කලින් අපිට හිතලා බලන්න පුළුවන් මම මේ තීරණය ගන්නේ ඇත්තටම මම ඒ සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙන නිසාද, එහෙමත් නැත්නම් මේ cognitive bias එකක් විසින් මාව මේ පැත්තට තල්ලු කරන නිසාද? උදාහරණයක් වශයෙන් අපි වාහනයක් ගන්න ගියාම කලින් දවසේ යා කිව්වා 30000යි කියලා, අද කියනවා 20000යි කියලා. දැන් මං හිතනවා එකපාරටම මේක මාර ලාභයි, ඒක නිසා මම ගන්නවා කියලා මම සෑහීමකටපත් නැත්නම් මං කල්පනා කරනවාද මේ මිනිහා එක දවසෙන් රුපියල් 10000ක් අඩු කරා, ඒ කියන්නේ කෝකටත් මම මේකේ ගාන සම්බන්ධයෙන් තව කිතන් කීපයකින් හොයලා බලයි කියන තැනට අපි එන්න ඕන කියන කාරණාව තමයි මේ ප්‍රධාන එක. එතකොට මේ මොකද්ද confirmation bias එක කියලා කියන්නේ? confirmation bias එක කියලා කියන්නේ දැන් ඇත්තටම අපි යම් කිසි දෙයක් අර දැන් මම කලින් කියලා දුන්නනේ anchoring bias එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ මුල් තොරතුර අපි ගොඩක් දුරට වැළඳ ගැනීමක් සිද්ධ කරනවා යම් කිසි දෙයක් සම්බන්ධයෙන් හම්බ වෙන. එතකොට මේ anchoring bias එකයි confirmation bias එකයි මේ එකට බැඳෙන තැන්ුත් තියෙනවා. ඒතර confirmation bias එකෙන් කරන්නේ අර අපි දැන් අපි යම් කිසි නිගමනයකට එළඹුණා, හෝ අපි යම් කිසි තොරතුරක් ලැබුණාම දැන් අපි හිතනවා හරි ඒ තොරතුර හරි කියලා. එහෙම ඊට පස්සේ අපි confirmation bias එකේදී කරන්නේ අර අපි දැන් එළඹිච්ච නිගමනය නිවැරදි කියලා තහවුරු කරගන්න අවශ්‍ය කාරණා වලට පමණක් අපේ මනස යොමු කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර උදාහරණයක් වශයෙන් මම මේක මීට කලිමුත් කියලා දිනවා වීඩියෝ වලදී දැන් අපිට ඕනේ නම් යම්කිසි කෙනෙක් සීනි කෑවහම වෙන නරක මොනවද කියලා බලන්න අපි ගිහිල්ලා Google එකේ ගහනවා what are the bad health effects of eating too much sugar. එතකොට ඒකේ ඉන්නේ ඔක්කොම සීනි කෑවහම සිද්ධ වෙන නරක දේවල් ටික. දැන් එතකොට අපි ඊට පස්සේ ගහලා බලන්නේ නැහැනේ සීනි කාණ එකේ මොකක් හරි හොඳක් වෙනවද කියලා. හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා. එතකොට මේ confirmation bias එක කියලා කියන්නේ අපි යම්කිසි නිගමනයකට ආවට පස්සේ, උදාහරණයක් වශයෙන් අපි යම්කිසි දේශපාලන පක්ෂයක් තෝරගත්තට පස්සේ අපි දිගටම මේ තව තොරතුරු හොයනවා අපි දැන් මේ ගත්ත තීරණය තහවුරු කරගන්න සහ සාධාරණීකරණය කරගන්න. ඒ කියන්නේ අපි මනසෙන් අපි ගත්ත තීරණයම දිගින් දිගටම සාධාරණීකරණය කරගන්න තොරතුරු හොයනවා. ඕක හැම දෙයකදීම සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරනවා, හෝ කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරනවා. එතකොට එයා හැමතිස්සෙම මනසෙන් මෙයා තමයි හොඳම කෙනා කියලා මේ නිගමනයකට එන්න පොඩි පොඩි තොරතුරු එකතු කරගන්නවා. ඒ කියන්නේ සමහර ලාවට නෑ මෙයා හරියන්නේම නෑ මේක පට්ට පරාලයක් කියලා මේ යාළුවෝ පව ඇවිල්ලා කියන්න පුළුවන්. ඒ එහෙම කිව්වත් අර දැන් මම මනසෙන් මෙයන් ආදරය කියන බැඳීම ඇති කරගෙන තියෙන්නේ. දැන් යාළුවෝ කොච්චර අරම කිව්වත් මම අර මගේ ආදරය කියන බැඳීම තහවුරු කරගන්න අවශ්‍ය කරුණු පමණයි හඹා යන්නේ. එහෙම නැත්නම් ඔළුවට දාගන්නේ. එතකොට ඔන්න ඕකෙනුත් අපේ ජීවිතේ තීරණ ගැනීමේදී ඊට විශාල හානියක් සහ පාඩුවක් වෙන්න පුළුවන් තැනක්
නිසා මේ කොග්නිටිව් බයස් එකත් තේරුම් ගන්න. අනිත් එක තමයි මේවා සම්බන්ධයෙන් ඔබට තව වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කරන්න ඕන. සහ මේ කොග්නිටිව් බයසස් වලින් කොහොමද අපි ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ගැලවෙන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නම් කමෙන්ට් කරන්න මාත් එක්ක සම්බන්ධ වෙන්න මම මේ පැහැදිලි කිරීම සිදු කරන්න. ස්තුතියි.